ඉතින් ඔයාලා හැමෝම හොඳින් නේද? ඉතින් මේ සැරේ මම vlog එකකින් share කරගත්තේ අපි මේ සැරේ weekend එක spend කරේ කොහොමද කියලා. ඇත්තටම මම මේක vlog එකකින් ගේන්න හේතුව තමයි අපේ චූටි මැනිකගේ first experience දෙකක් මේ weekend එකේ වෙනවා. ඉතින් ඒක මටත් memory එකක් විදියට තියාගන්න ඕන හින්දා මම vlog එකක් විදියට ගෙනාවා. ඉතින් අපි ආවේ හැවලොක් සිටි මෝල් එකට. ඉතින් ඔයාලා බලන්න ඇති නේද කොට්ටයි බෑග්ස් ඔක්කොම උස්සගෙන හැවලොක් ආවේ මොකද කියලා. ඉතින් ඇත්තටම මම ගොඩාක් බයෙන් ආපු ගමනක් චූටි මැනිකාණ්ඩයිද මොනවා කරයිද කියලා ආසාවෙන් හිටියත් හිතේ බය හින්දා ගොඩක් පෝස්ට්පෝන් වුණා. ඉතින් ඔය ඉස්සරහෙන් යන්නේ අපේ ඒ කියන්නේ චූටි මැනිකගේ ලොකු අම්මි. ඉතින් ලොකු අම්මිලත් එක්ක එළියට ආවා කියන්නේ මට නිකන් බබෙක් නෑ වගේ ඉන්න පුළුවන්. මොකද චූටි මැනිකගේ හැමදේම එයාලා තමයි එළියට ආවම බලන්නේ. මොකද ඉතින් එයාලා චූටි මැනිකට පන්න වගේ ආදරේ. ඉතින් චූටි මැනිකත් එහෙම තමයි. අම්මටත් වඩා සමහරක් වෙලාවට එයා ලොකු අම්මිලා තමයි හොයන්නේ. ඉතින් මං කියන්නම්කෝ අපි දැන් ආවේ කොහෙද කියලා. අපි ආවේ රාණි ෆිල්ම් එක බලන්න. මං හරි ආසාවෙන් හිටියේ මේ ෆිල්ම් එක බලන්න. ඒ වුණාට චූටි මැනික එතන ඇඬුවොත් ඉතින් ඔක්කොම ඩිස්ටර්බ් වෙන හින්දා මං බයෙන් හිටියේ. ඊට යත් පුරුදු වෙන්න ඕනේ හින්දා ඉතින් ඔන්න එක්කගෙන ආවා. හිතේ බයෙන් ආවට අපේ චූටි මැනික අපිට චුට්ටක්වත් කරදර කරේ නැහැ. එයා මුල් ටිකේ චුට්ටක් දොయ్య ගත්තා. ඊට පස්සේ හොඳට පොප්කෝර්න් එකක් කකා ෆිල්ම් එක එන්ජොයි කරා. ඔය එයා අන්තිමට කියනවා ඒක ෆිනිෂ් වුණා කියලා. ඒ කියන්නේ එයා ඒකටවත් කැමති නැහැ ෆිල්ම් එක ඉවර වුණාටවත්. ඒ තරම් එයා එන්ජොයි කරා. ඉතින් අපි හැවලොක් එකේ ෆුඩ් කෝර්ට් එකේම ඩිනර් ඕඩර් කරා. ඉතින් චූටි මැනිකටත් එයා ආස වෙයි කියලා එක දේවල් ඕඩර් කරාට ඔයගොල්ලෝ බලන්නකෝ එයා ආස වුණ එක. තෝරලා එයා ආස වුණේ ඔන්න ඕකට. ඉතින් මේ ගමනට චූටි මැනිකගේ චූටි අච්චයි එයාගේ නැන්දිත් එකතු වුණා. පේනව නේද අපේ චූටි මැනිකයා හොඳට දන්න තැනක් වගේ තනියම පිටිපස්ස බල ඇවිදින හැටි. මං කියවනේ චූටි මැනිකගේ ෆස්ට් එක්ස්පීරියන්ස් දෙකක් වෙනවා කියලා. ඉතින් එහෙකට නම් එයා හොඳට ෆේස් කරා. මේ ඉතින් සන්ඩේ හවස මේ ආවේ යාගේ දෙවනි ෆස්ට් එක්ස්පීරියන්ස් එකට. අපි ආවේ පොඩ්ඩෝ හෙයාර් ස්ටුඩියෝ එකට. ඇත්තටම මීට කලින් හෙයාර් කට් එකක් කරගන්න සැලොන් එකකට චූටි මැනිකව එක්කන් ඇවිල්ලා නැහැ. මොකද ඉතින් අපි දෙන්නම චුට්ටක් එයාගේ කොණ්ඩේ කවන්න අකමැති. මේක ඇත්තටම ඉතින් අකමැත්තෙන් වුණත් කරන්න වුණා. ඉතින් අපේ චූටි මැනික චුට්ටක් මේ වගේ තැන්වලට ආහම් පොඩ්ඩක් අඬනවා. ඉතින් මං හිතුවා එයා අඬයි කියලා. මොකද ඉතින් මෙයා මීට කලින් ඇවිල්ලත් නැහැනේ. ඒක නිසා ආපු ගමන් නම් එයා චුට්ටක් ඇඬුවා. ඊට පස්සේ ඉතින් මේකේ ඉන්න මාමලා නැන්දලා එයාව ෂේප් කරගෙන වැඩේ කරගෙන ගියා. ඉතින් ඇත්තටම මේ හෙයාර් ස්ටුඩියෝ එක චූටි බබාලටම තියෙන තැනක්. ඒක හින්දා ඉතින් එයාව කන්ට්‍රෝල් කරගන්න ටිකක් පුළුවන් වුණා. මොකද ඉතින් මේක එක ටොයිස් තියෙනවා. ඒවත් එක්ක ඉතින් මෙයා චුට්ටක් ආස වුණා ටිකක් වෙලා යද්දි.
ඉතින් ඊට පස්සේ එයාගේ ප්‍රසන්ට් එකත් එයා අරගෙන එයා ප්ලේ ඒරියා එකට ගියා. ඉතින් එයා සෙල්ලම් කරනකම් මායි හබි වාඩි වෙලා එයාගේ දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ ඉතින් ගොඩාක් වෙලා සෙල්ලම් කරා. ඊට පස්සේ හරි අමාරු වුණා මෙයාව මෙතනින් එක්කගෙන යන්න. ඉතින් කොහොම හරි ෂේප් කරගෙන එයාවත් එක්කගෙන අපි ඉතින් ගෙදර ගියා. එහෙනම් ගිහින් එන්නම් සතුටින් ඉන්න.